ට්‍රේඩර්ස් ඔන්න මම අද ඔයාලට වීඩියෝ එකක් අරගෙන ආවා. ඔයාලගේ අතේ තියෙන ෆෝන් එකෙන් කොහොමද මාකට් එක ඇනලයිස් කරන්න කියලා. හරි එහෙනම් අපි වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. හරි එන්න ඉතින් මම මේ විදිහට VI USDT එකේ chart එක 1 week chart එක දාගන්නවා. මම මේ අතින් තමයි මේක ෆෝන් එකෙන් තමයි මම මේක මේ ඇනලයිස් කරන්නේ. ඔයාලා 1 week chart එක දාගෙන ඔයාලට මේ මෙතන යට පේන්නේ නැති කැන්ඩල් අයිකන් එකක් තියෙනවා. දැන් මෙතන කැන්ඩල් දෙකක් පෙන්වනවා. ඕක උඩ එකපාරක් ටච් කරන්න. එහෙම ටච් වුණාම ඔයාලට පේනවා මේ මෙතන ලයින් කියලා එකක් තියෙනවා. මේ ලයින් chart එක මෙන්න මේ විදිහට දාගන්න. ඉතින් මේක දාගත්තට පස්සේ chart tool එක අරගෙන මෙහෙම මාකට් එක මෙහෙම ඇවිල්ලා තියෙන විදිහ මෙහෙම ඇඳ ගන්න. ලොකුවට පල්ලෙහාට ආපු තැනුයි ලොකුවට මෙහෙම උඩට ගිහිල්ලා නැවත මෙහෙම පල්ලෙහාට ඇවිල්ලා නැවත මේ උඩට ගිහිල්ලා මෙහෙම පල්ලෙහාට ඇවිල්ලා තියෙනවා. මේ විදිහට ඇඳගත්තට පස්සේ ඔයාලා දැන් මේකට සපෝට් and resistance line ගහ ගන්න ඕනේ. මාකට් එක පල්ලෙහි මේ මෙතන තමයි මෙහෙම නැමිලා ගිහින් තියෙන්නේ. මම මෙතනින් මෙහෙම ගහ ගන්නවා. ඊවත් මෙහෙම ඇඳ ගන්නවා. මම මේක දා ගන්නවා වීක්ලි එකේ කොළ පාටින් දානවා. ඊට පස්සේ වැඩි හරියක්ම උඩට ඇවිල්ලා මෙන්න මෙතනින් තමයි නැවත පාරක් මාකට් එක හැරිලා තියෙන්නේ. ඊට පස්සේ ආයෙත් පේනවා මේ මෙතනත් ඒක එතන ඇවිල්ලා ගිහිල්ලා තියෙන්නේ. ඒකත් ওই විදිහටම තියාගෙන ඊළඟට ඇඳ ගන්නවා මෙතනින්. අනේ මේ විදිහට මම එකම පාටින් තමයි දාගත්තේ. සපෝට් රෙසිස්ටන්ට් ඔයාලට පාට දෙකකින් ඔයාලා තෝරගන්න ඔයාලට කැමති පාට දෙකකින්. මම දැන් මේකේ ලයින් පාත් ටූල් එකෙන් ඇඳගත්ත ලයින් එක මම ඩිලීට් කරනවා. ඩිලීට් කරලා නැවත පාරක් කැන්ඩල් chart එක මේ විදිහට දාගන්නවා. දාගෙන මම යනවා දැන් 1 day time frame එකට. හරි 1 day time frame එකට ගිහිල්ලා auto සහ lock on කරගෙන දැන් 1 day support resistance නැඳ ගන්න තමයි මම මේ යන්නේ. දැන් මම නැවතත් මේ විදිහට මම දාගන්නවා line chart එක. line chart එක දාගෙන මෙතන අපිට පේන මානෙන් වැඩි උඩට ගිහිල්ලා පල්ලෙහාට ආපු දැන් එහෙම නෑ. ඒ නිසා මම මේක යනවා මෙහෙම පිටිපස්සට. අනිත් ඔන්න ඔයාලට පේනවා මෙතනින් මෙහෙම වැඩි උඩට ආපු තැනක් තියෙනවා. මම මේකත් මේ විදිහට පාත් ටූල් එක අරන් ඇඳ ගන්නවා. දැන් මේක මෙහෙම ඇඳගත්තට පස්සේ මම 1 day සපෝට් එකක් ඇඳ ගන්නවා මේ විදිහට. ඒකද අපි දාගමු බී පාටින්. බී පාටින් දාගෙන මේක අපි දැන් බලන්න ඕනේ මේක අඩුම කී තැනක් ටච් වෙලා තියෙනවද කියලා. මට පේන්නේ නැති මෙතන ටච් වෙලා තියෙනවා. ඊට පස්සේ මේ මෙතන ටච් වෙලා ගිහින් තියෙනවා. මෙතන ටච් වෙලා ගිහින් තියෙනවා. හරි දැන් මම මේ පාත් ටූල් එක ඩිලීට් කරනවා. පාත් ටූල් එක ඩිලීට් කරලා මම බලනවා දැන් මේකට රෙසිස්ටන්ට් ලයින් එකක් ගහගන්නේ කොහොමද කියලා. මේකෙන් වන්න පේනවා මේ මෙතෙන් ඇවිල්ලා ඩේ එකේ එක මෙතන ඉඳන් මෙහෙම අප් වෙලා තියෙනවා. ඔයාලට පේනවා මෙහෙම අප් වෙලා නැවත මෙහෙම ඩවුන් වෙලා නැවත මෙහෙම උඩට තමයි ගිහින් තියෙන්නේ. හරි දැන් මම එතකොට නැවතත් horizon line tool එක අරගෙන එතනින් ගහ ගන්නවා මෙහෙම resistance area එක.
අනිත් එතකොට ඒකත් අපි බලනවා කී පොලක මෙහෙම ටච් වෙලා තියෙනවද කියලා. ඒකත් මේ මෙතන එකක් ටච් වෙලා තියෙනවා. මෙහෙ ටච් වෙලා තියෙනවා. මෙතන ටච් වෙලා තියෙනවා. දැන් බලපුවම මේකෙත් අපිට ඇති වෙන විදිහට කම්ප්‍රොමයිසන් තියෙනවා. හොඳ රෙසිස්ටන්ට් ඒරියා එකක් බවට එකක් පත් වෙලා තියෙනවා. හරි දැන් මේක මං කැන්ඩල් chart එක මේ විදිහට දාගන්නවා. කැන්ඩල් chart එක දාගෙන මම දැන් යනවා 4 hour chart time frame එකට. 4 hour time frame එකට ගිහපුවාම මේකෙත් දැන් අපි අර විදිහටම තමයි වැඩි හරියක් උඩට ඇවිල්ලා තියෙන එමිලා උඩට ඇවිල්ලා යටට ගිහිල්ලා තියෙන ඒවා මාක් කරගන්නවා. එහෙනම් මේකේ නැවත මේ විදිහට ලයින් chart එක මේකේ දාගන්නවා. ලයින් chart එක දාගත්තාම ඔයාලට පේනවා මේව ඉස්සරව මෙතනින් මෙහෙම පාගට පල්ලෙහාට ඇවිල්ලා එහෙම උඩට ඇවිල්ලා 1 day එකේ සපෝට් රෙසිස්ටන්ට් එක කඩාන මෙහෙම ගිහිල්ලා නැවත මේක මෙහෙම පල්ලෙහාට ඇවිල්ලා තියෙනවා. හොඳට මතක තියාගන්න මේක සපෝට් රෙසිස්ටන්ට් නැන්දට 1 day අඳින එක 1 day වලට විතරයි වැලිඩ් වෙන්නේ. 4 hour අඳින එක 4 hour වලට විතරයි වැලිඩ් වෙන්නේ. හරි මම දැන් මේක 4 hour එකකුත් මෙහෙම 4 hour සපෝට් ටයිම් මෙතනින් මෙහෙම ගහ ගන්නවා. ඒක මම දානවා තද නිල් පාටින්. හරි දැන් මම මේකේ පාත් ටූල් එක ඩිලීට් කරගන්නවා. පාත් ටූල් එක ඩිලීට් කරගෙන මම දැන් මෙතනින් නැවත පාත් ටූල් එක ආපාරම මෙහෙම අරගෙන දැන් මේක මෙහෙම මෙතන වැදිලා මෙහෙම මෙතන වැදිලා මෙහෙම ඇවිල්ලා තියෙනවා. එතකොට මම මෙතෙන්වත් රෙසිස්ටන්ට් ලයින් එකක් ඇඳ ගන්නවා. හරි මේ රෙසිස්ටන්ට් ලයින් එකක් ඇඳගෙන මේක දැන් අපිට පේනවා මේ මෙතන ටච් වෙලා තියෙනවා. මෙතන බවුන්ඩරි රිජෙක්ෂන් එකක් වෙලා තියෙනවා. තාම මේ පිටිපස්සට ගිහින් බැලුවොත් මෙතන බවුන්ඩරි රිජෙක්ෂන් එකක් වෙලා තියෙනවා. මෙහෙම බලපුවාම අපිට මේක හොඳ රෙසිස්ටන්ට් ඒරියා එකක් වෙලා තියෙනවා. සපෝට් ලයින් එකත් හොඳ සපෝට් ඒරියා එකක් වෙලා තියෙනවා. හරි දැන් මම මේකේ පාත් ටූල් එක ඩිලීට් කරනවා. පාත් ටූල් එක ඩිලීට් කරලා මම දැන් මේක නැවත කැන්ඩල් chart එකට දාලා බලනවා. කැන්ඩල් chart එකට මේ විදිහට දාලා බලපුවම අපිට පැය 4 hour වල සපෝට් රෙසිස්ටන්ට් දෙකක් ඇවිල්ලා තියෙනවා. දැන් අපි මෙතනින් එහාට තමයි වැදගත්ම ටික තියෙන්නේ. මෙතනින් එහාට අපි සපෝට් රෙසිස්ටන්ට් වල තරම් නෙමෙයි අපි මේක සපෝට් රෙසිස්ටන්ට් බොක්ස් එකක් කරගන්න ඕන. අපි ඒකට කරන්නේ නැවතත් දාගන්නවා ලයින් chart එක. ලයින් chart එක දාගෙන මේ උඩ තියෙන මේ රෙසිස්ටන්ට් එකට ළඟින්ම තියෙන මාකට් එකේ බවුන්ඩ් රිජෙක්ෂන් වෙච්ච තැනක් හැරිලා ගියපු තැනක් අපි මේ විදිහට මට පේනවා මෙතනම තියෙනවා මාකට් එකට ළඟ එකක්. මට පේන්නේ මෙතන තියෙනවා මාකට් එකට ළඟම ඒරියා එකක්. මම එතනින් මේ විදිහට තව ලයින් එකක් මෙහෙම ගහ ගන්නවා. අපිට මේක බොක්ස් එකක් කරගන්න ඕන හින්දා. හරි මෙහෙම බලපුවාම ඔයාලට පේනවා මේ මෙතන බොක්ස් එකේ වැදිලා ගිහිල්ලා තියෙනවා. මෙතන බොක්ස් එකේ වැදිලා ගිහින් තියෙනවා. මෙතන වැදිලා පල්ලෙහාට ඇවිල්ලා තියෙනවා. මෙහෙම බලපුවම මේක මෙතනම තුන් පාරක්ට වැඩිය ටච් වෙලා ගිහිල්ලා තියෙනවා. දැන් මේ යට එකත් අපි බලමු හොඳ සපෝට් ඒරියා එකක් ලෙවල් එකක් කරගන්න විදිය කොහොමද කියලා. මම ඒකෙත් ඔයාලට පේනවා ඇති මේ මෙතන තියෙනවා හැරිලා ගිහින් මාකට් එක. මම එතනින් මෙහෙම තව ලයින් එකක් ඇඳ ගන්නවා. හරි ලයින් එකක් ඇඳගත්තට පස්සේ මම බලනවා දැන් මේකත් අපිට හොඳ කම්පොසිෂන් එකක් ගන්න පුළුවන් කියලා වලට පේනවා. මේක මෙතනින් ටච් වෙලා ගිහින් තියෙනවා. මෙතන වැදිලා උඩට ගිහින් තියෙනවා. තාම පිටිපස්සට ගිහිල්ලා අපිට මේක බලා ගන්න පුළුවන් මොකද වෙලා තියෙන්නේ. මේකෙන් හැරිලා ගිහින් තියනවාද මොකද
කියලා අපිට බලා ගන්න පුළුවන්. පේනවා මේ යට එක මෙතනත් ඇදිලා තියෙනවා. මේ මෙතන ඇදිලා ටච් වෙලා ගිහින් තියෙනවා. එහෙන් බලපුවාම අපිට මේකත් හොඳ සපෝට් ඒරියා එකක් වෙනවා. හරි අපි නැවත යන් ඉස්සරහට ගිහිල්ලා මේකේ නැවත මෙහෙම ස්ටික් chart එක දාලා ස්ටික් chart එක දාලා මේ විදිහට බලලා අපිට පුළුවන් මෙතනින් එහාට එන්ට්‍රි එකක් ගන්න කොහොමද කියලා බලා ගන්න. මෙතනින් එහාට මේ මම ඔයාලට වීඩියෝ එකක් අරන් එන්නම් ඊළඟට එන්ට්‍රි ටයිප් වීඩියෝ එකක් අරන් එන්නම් එන්ට්‍රි එකක් ගන්න කැච් කරගන්නේ කොහොමද අපිට කියලා. වීක්ලි ඉඳන් 4 hour වෙනකන් ওই විදිහට තමයි සපෝට් රෙසිස්ටන්ට් ගහගන්නේ. හරි එහෙනම් අදට මම වීඩියෝ එකෙන් ගිහිල්ලා එන්නම්. වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා channel එක subscribe කරන්න කියලා අදටෙන් ඉල්ලනවා. ෆෝන් එකෙන් ඔයාලා මේ විදිහට Trading View app එක අරගෙන settings ටික හදාගෙන මේ විදිහට try කරලා බලන්න කියලා මම ඔයාලට කියනවා. හරි එහෙනම් අදට ගිහිල්ලා එන්නම්. කට්ටියටම ජය වේවා.